හයි කොහොමද ඔයාලට වෙල්කම් ටු මයි YouTube channel. අද මගේ වොයිස් එක පොඩ්ඩක් විතර අවුල් වෙලා තියෙන්නේ හෙම්බිරිස්සාව හැදිලා. ඉතින් ගොඩ කාලෙකට පස්සේ ඔන්න වීඩියෝ එකක් රෙකෝඩ් කළා මං. මේක ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. මේක අපි පෝය දවසේ සිල් ගන්න උපාසක අයට දුන්න දානයක්. ඒකේ වීඩියෝ වගේක් තමයි මේක තියෙන්නේ. අපි මගේ ගෙදර කට්ටිය එකතු වෙලා සිල් ගන්න අයට පන්සලට එදා දවල් දාණය අපි තමයි දුන්නේ. මේ ඉතින් මට හිතුණා එකෙන් පොඩි වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. අපි මේ දානේ ඔක්කොම හදාගෙන දැන් මේ යන ගමන් තමයි මේ තියෙන්නේ. ඔයාලට මේ පේන්නේ අපේ වෙල. වෙල උඩින් තමයි, ඒ කියන්නේ වෙල එක පැත්තක වෙල අනිත් පැත්තේ තියෙන්නේ වැව. ඒ පැත්ත නම් වීඩියෝ වෙලා නෑ වීඩියෝ එකේ. මං වෙල පැත්තට ගොඩක් වීඩියෝ එක ඇල්ලුවේ මේ දවස්වල අර කුඹුරු ඔක්කොම වපුරලා එක ගානට ගොයන් එහෙම හැදිලානේ දැන් තියෙන්නේ. ඉතින් හරි ලස්සනයි. ඒක ආයෙට මුළු කුඹුරු යායම කොළ පාටට පේනකොට හරිම ලස්සනයි. මං ඉතින් මේ පැත්තේ තමයි වැඩිපුර වීඩියෝ කළේ. වැවෙත් මේ දවස්වල වතුර ගොඩක් තියෙනවා. මොකද වැස්සනේ අපිට හොඳටම. ඉතින් එක පැත්තකින් වෙලා එක පැත්තකින් වැව. ඒ මැද්දෙන් තමයි පන්සලට යන්න තියෙන්නේ. පන්සල අපිට ටිකක් දුරයි අපේ ගෙවල් ගාවින් ඉඳන්. ගෙවල් වල ඉඳන් දුරයි. ඉතින් අපි කට්ටිය ඔක්කොම එකතු වෙලා මේ පන්සලට දානේ අරගෙන යන ගමන් ඇතර මේ ඉදා අපි ඒ දානේ දුන්න වැඩේ හරිම ලස්සනට කරගන්න පුළුවන් වුණා අපිට. අපිට ගොඩක් කට්ටියන්ගේ සහයෝගය හම්බුණා. ගමේ කට්ටියන්ගේ, එතකොට ලොකු කුඩා හැමෝගෙම. ඇත්තටම නගරෙට වැඩිය ගමක තියෙන සුන්දරත්වය කොච්චර ලස්සනයිද කියලා බලන්නකෝ. නගරේ තියෙන ඒ කොන්ක්‍රීට් වනාන්තරයට වැඩිය ගම කොච්චරම ලස්සනද. ඔන්න දැන් අපි පන්සලට ඇවිත් ඉන්නේ. මේ බුදු පිළිමේ තමයි අපේ පන්සලේ අලුතින් හදලා තියෙන බුදු පිළිමේ. මමත් ඒක අද තමයි ඉස්සරලාම දැක්කේ. මොකද මං ගොඩක් කාලෙකින් තමයි මගේ ගමේ පන්සලට ගියේ. ඉස්සර නම් ඉතින් හැමදාම යනවා. දැන් ඉතින් එහෙම යවෙන්නේ නැහැනේ. ඒක නිසා මං මේ බුදු පිළිමේ අද තමයි දැක්කේ. ඒකත් හරිම ලස්සනට හදලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි හඳුන් කූරු මල් පහන් පූජා කරලා දානේ බෙදෙන වෙලාව වෙනකන් ටිකක් අපිට ඉන්න වුණා. අපි ටිකක් කලින් තමයි පන්සලට ගියේ. බුද්ධ පූජාව තියන්න තව ටික වෙලාවක් තිබ්බ නිසා අපි මල් පහන් පූජා කරලා ඒ ටික කරලා ටික වෙලාවක් හිටියා බුද්ධ පූජාව තියෙන වෙලාව වෙනකන්. මගේ චූටි බබත් ගියානේ එදා මගෙත් එක්ක. එයාට ඉතින් ගොඩක් සතුටුයි එදා. මොකද චූටි ළමයි ගොඩක් හිටියා සෙල්ලම් කරන්න. ඉතින් එයාගේ වැඩේම පන්සල පුරාම දූප එක තමයි එදා. මේ තමයි අපි දානේ බෙදන්න පටන් ගත්තා. මට නම් ගොඩක් වෙලා බෙදන්න හම්බුනේ නැහැ. මොකද මේ බබත් එක්ක වැඩේ කරන්න අමාරු වුණා. මමත් ඉතින් පුළුවන් විදියට චුට්ට වෙලාවක් ඒ වැඩේ කරා. එදා සිල් ගන්න උපාසක උපාසිකාවෝ හිටියේ 60ක් වගේ. මොකද පන්සලේ වෙනදට නම් 100ක් විතර ඉන්නවලු. හැබැයි එදා නම් ටිකක් අඩුයි හිටපු ප්‍රමාණය.
දානෙ බෙදලා ඉවර වෙලා ඊට පස්සේ හාමුදුරුවෝ අපිට පින් අනුමෝදන් කරලා පොඩි බණකුත් හාමුදුරුවෝ කිව්වා. ඊට පස්සේ අපි ඉතින් එතන වැඩ ඔක්කොම ඉවර කරලා එදා දවස ඒ විදිහට තමයි ගෙවුනේ. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. බයි බයි.